කොහොමද ආදරණීය ලස්සන දවසක් අපේ YT පවුලේ හැමෝටම. ඉතින් ගොඩක් ආදරෙන් පිළිගන්නවා ඉෂුවිතිනාර අපේ channel එකට. ඉතින් අද අපිත් එක්ක යමු කොච්චිකඩේ චර්ච් එකට. ඉතින් ගියපු අය වගේම ගියපු නැති කට්ටියත් ඉන්නවනේ. මට හිතුණා ඔයාලත් එක්ක මේ අත්දැකීම බෙදා ගන්න. මේ චර්ච් එකේ නම තමයි ශාන්ත අන්තෝනි සිද්ධස්ථානය. බොහෝ දෙනාගේ විශ්වාසය දිනාගත් ගොඩක් දෙනා පැමිණෙන ඉතාමත් හිත නිවන තැනක් තමයි මේ. ගිහින් තියෙන කට්ටිය යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න. මොකද කතෝලික වුණත් බෞද්ධ වුණත් අපි හැමෝම බොහොම විශ්වාසයෙන් යන තැනක් තමයි මේ. ඉතින් අර ගොඩාක් අය ඉන්නේ මෙතනට පුරුද්දක් විදිහට යන කට්ටිය තමයි ගොඩක් අය ඉන්නේ. ඒ කියන්නේ අපි බෞද්ධ වුණත් අපි හරිම විශ්වාසයෙන් තමයි යන්නේ. සමහර වෙලාවට මම ෆොටෝ එකක් එහෙම අරගෙන ස්ටේටස් දැම්මහම එක දවසක් එක කෙනෙක් මගෙන් ඇහුවා ඔයාගේ හස්බන්ඩ් කැතලික්ද ඇයි ඔයා චර්ච් යන්නේ කියලා. ඉතින් මම එයාට කිව්වේ චර්ච් යන්න එහෙම ආගමක් අදාළ වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් කොළඹ ඉන්න කෙනෙක්ට මේක ගොඩක් සාමාන්‍ය දෙයක් කියලා. ඒක පුදුම වෙන්න කාරණාවක් නෙමෙයි. ඉතින් මට ඒකත් මේ වෙලාවේ මතක් වුණා මේක වොයිස් කරද්දී. ඒක මම ඔයාලත් එක්කත් බෙදාගත්තේ. අපි විශ්වාසයෙන් අපි තැනකට යනවා නම් අපිට අපේ ආගම මම හිතන්නේ ඒකට ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අපේ හිතේ තියෙන ගෞරවය පැහැදීමත් එක්ක තමයි අපි ඕනම ආගමික ස්ථානයක් වඳින්න යන්නේ. ඉතින් මට හිතුණා ඒ අදහසත් ඔයාලත් එක්ක බෙදා ගන්න. ඉතින් චූටි මැණික මේ දෙවනි වතාවට තමයි චර්ච් එකට ආවේ. ඉතින් මම මෙතන කලින් ෆොටෝස් අරගෙන තිබුණාට වීඩියෝස් අරගෙන නැහැ. චුට්ටක් ඉතින් බයෙන් වගේ ගත්තේ. මොකද මෙතන ගොඩක් ආරක්ෂාව තියෙන තැනක් නේ. ඉතින් මම දන්නේ නැහැ එහෙම වීඩියෝ කරන්න දෙනවද නැද්ද කියලා. හැබැයි මට පුළුවන් විදිහට මං හැමදේම කැප්චර් කරගත්තා. අපි මොනවා හරි දෙයක් වෙනුවෙන් බාරයක් වුණාම ප්‍රාර්ථනාවක් කරාම ගොඩක් වෙලාවට අපේ උසට තමයි අපි මේ කැන්ඩල්ස් පත්තු කරන්නේ. එහෙම නැති වුණාමත් අපිට මේ පොඩි කැන්ඩල්ස් වලින් පත්තු කරන්නත් පුළුවන්. මං කියන්නේ මමයි හස්බන්ඩ්ුයි එහෙම කරලා තිනවා. ඒකයි මම අපි කියලා කිව්වේ. ඉතින් අද අපි ගත්තේ පොඩි කැන්ඩල්ස් වලින්. චූටි මැණිකත් ඉන්න හින්දා අපි වයින් ටිකක් අරගෙන තමයි පත්තු කරේ. ඉතින් ඒක පත්තු කරාට පස්සේ එතන තියෙනවා කියවන්න වාක්‍ය. ඉතින් ඒ ටිකත් කියවලා තමයි ඒ ඉටිපහන් පත්තු කරන්න ඕන. ඉතින් ඊට පස්සේ අපි ආවා මෙහෙම ඇතුළට. ඇත්තටම ගොඩාක් ලස්සන තැනක් තමයි මේ. ආවට පස්සේ ඇත්තටම හිත නිවෙනවා මේ චර්ච් එක.
ඊට පස්සේ අපි ආව මෙතනට. ඉතින් ගොඩාක් සංවේදී වෙන තැනක් හිත. ඒ වුණාට අනිවාර්යයෙන්ම මෙතනට එන්න අපි අමතක කරන්නේ නැහැ. චර්ච් එකට ආවට පස්සේ. ඉතින් හරිම ආසාවෙන් තමයි මේ විදිහට ඉඳියේ. එයා කොහොමත් ගෙදරින් එළියට විල්ල වෙන කොහේ හරි යන්න හරිම ආසයි. ඉතින් එතන තිබුණා ලස්සන මාළු ටැංකියක්. ඒකත් මම මේ විදිහට අරගත්තා. සාමාන්‍යයෙන් කොතනද කියත් ලස්සන මල් කොළ එහෙම තිබුණාම ඒ දේවල් කැප්චර් කරගන්න අමතක කරන්නේ නැහැ. ඉතින් මට ඔයාලත් එක්ක අපි මේ ලැබපු අත්දැකීමත් බෙදා ගන්න ඕනි වුණ නිසා තමයි vlog එකක් විදිහට මේක අද ගෙනාවේ. පුංචි vlog එකක් වුණත් ඔයාලගේ හිතේ මොන හරි බලාපොරොත්තුවක්, ප්‍රශ්නයක්, ප්‍රාර්ථනාවක් තියෙනවා නම් දෙවියන් වහන්සේගේ ආශිර්වාදයත් එක්ක ඒ හැමදේම ඉටු වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ගිහිල්ලා එන්නම්. අදට ආයෙත් ඊළඟ vlog එකකින් හම්බෙනකල් ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න. මම ඉෂු ගොඩක් ආදරෙයි.